පොතේ මාතෘකාව ලියා ගන්න ප්‍රත්‍යාගණන ගැලපීම කියලා. ඒක නම් ගානක් පොතේ ලියා ගන්න වෙනවා ටියුට් එකේ නෑ. මම මෙතනම ගාන ටයිප් කරනවා. පොතේ ඒක නෑ. සහ ගන්න ළඟට ටියුට් එක ප්‍රමිත ටියුට් එක. ආයෙත් ප්‍රමිත ටියුට් එක ගන්න. මොකද ඒකේ LKS 16 අපි දෙවන වර ප්‍රත්‍යාගණන කොටස අතෑරියා. ඒක කියලා දෙන්නේ පස්සේ කියලා. ඉතින් ගන්න දැන් ප්‍රමිත ටියුට් එකත් අතට ආපහු. මොකද එතන අපි දැන් හිස්තැන පුරවන්න ඕන. දෙවන වර ප්‍රත්‍යාගණන. දෙවන වර ප්‍රත්‍යාගණන කොටස තමයි අපි ඉතුරු කරේ. පටල ගන්න එපා දෙවන වරද තුන්වන වරද කතා නෑ. අපි ප්‍රත්‍යාගණන අවස්ථා දෙකයි කරන්නේ. ප්‍රත්‍යාගණනය කරන විදිහේ වෙනසක් නැත. ඒක හොඳට මතක තියාගන්න. හරි ප්‍රත්‍යාගණනය කරන විදිහේ වෙනසක් නැහැ. කියන්නේ ප්‍රත්‍යාගණන ලාභ ප්‍රත්‍යාගණන පාඩු හොයන විදිහේ වෙනසක් නැහැ. හරිද? ඔයාට මම කියලා දුන්න ගිණුමේ හොයන්නේ කොහොමද කියලාත් කියලා දුන්නා. ලේඛනයේ හොයන විදිහත් කියලා දුන්නා. අනිවාර්යෙන්ම මේ ලේඛනයේ හොයන විදිහෙම හොඳට බලා ගන්න. හරි. තාම රෙකෝඩින් අයින් කරලා නැහැ. ඒ වගේ ඕනනම් ආපහු ගිහිල්ලා බලන්න පුළුවන්. කොහොමද කරන්න කියලා මතක නැත්තම්. හරිද? මම දැන් මෙතනදී ප්‍රත්‍යාගණන ගලපන විදිහයි කියන්නේ නැතුව ප්‍රත්‍යාගන අතිරික්ත වුණතා හොයන විදිහ කියලා දෙන්න යන්නේ නැහැ. මොකද කලින් හෙව්වා කියලා දුන්න නිසා. හරි මම මෙතනම ගාන ටයිප් කරනවා. ඔයගොල්ලෝ පොතේ ලියා ගන්න පොතේ මාතෘකාව ලියා ගන්න ප්‍රත්‍යාගන්න ගැලපීම කියලා. රයිට් එහෙනම් පළවෙනි ගාන. ඊට කලින් ඉතින් මාතෘකාව දාන්නම් මම. යන්සියට ගැලපිල්ලක් එනම මට ඒක ටයිප් කරන්න බෑ. ගාන ලිව්වා ඒක හැදුවා ගාන ලිව්වා ඒක හැදුවා. හරි අපි ලේසි එකේ ඉඳන් අයියා. සමාගමක් 2026 3:31 අවසන් වර්ෂය සඳහා කරන ලද වත්කම් ප්‍රත්‍යාගණන යේදී පහත ලද පහත තොරතුරු ඔබට සපයා ඇත. ඔන්න මේ අවුරුද්දේ කරපු වත්කම් ප්‍රත්‍යාගණයෙන් හම්බෙච්ච ඉලක්කම් ටිකක් දීලා තියෙනවා. ඒ ප්‍රත්‍යාගන ලාභ පාඩු ටික. ඒකටම ලියන්න මෙම වත්කම් සියල්ල 26/3/31 දින පළමු වරට ඕනෝක ඉරක් ගහ ගන්න ඕන ඕක ප්‍රත්‍යාගණනය කර ඇත. හරි දැන් ඕගොල්ලන්ට විභාගෙට දෙනවා නම් ඕක ඉරක් ගහන්න ඕනේ පළමු වරට ප්‍රත්‍යාගණනය කර ඇති කියන එක තමයි ඉරක් ගහ ගන්න ඕනේ. දිනෙත් වැදගත් ප්‍රත්‍යාගණනය කරද්දී. මේක ප්‍රත්‍යාගණනය කරපු උත්තර දෙන්නේ. ඒ නිසා මෙතනදී දිනේ වැදගත් නෑ. හැබැයි ප්‍රත්‍යාගණනය කරද්දී දිනේ වැදගත්. ඇයි කියලා මතක ඇති. මෙතනදී වැදගත් වෙන්නේ පළමු වර කියන එක විතරයි මේ ගැළපීම කරද්දී. හැබැයි ප්‍රත්‍යාගණන ලාභ පාඩු හොයද්දී දිනේ වැදගත්. ඉඩම්
ප්‍රත්‍යාගණන අතිරික්තය රුපියල් ලක්ෂ 5යි. හරි 1යි දෙන්නේ. එහෙනම් පළමු වරට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා කියලා කියන්නේ හරි. ආය අවශ්‍ය වන්නේ කියලා දාන්නේ කොහොමද දාන්නේ කියලා අපි ඔතනින්ම හදනවා. පළමු වරට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා කියලා කියන්නේ එනම් පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් අපි ඉගෙන ගත්තා කොහොමද යන්නේ? ප්‍රත්‍යාගණන සංචිතයට බැර කෙරේ. එහෙමයි ඉගෙන ගත්තේ. පැහැදිලිද? අපි ඉගෙන ගත්තේ කොහොමද? පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් ප්‍රත්‍යාගණන සංචිතයට බැර කෙරේ. එහෙමනේ අපි ඉගෙන ගත්තේ. දැන් මෙතනදී ඒක වෙනස් ඒකම තමයි තියරිය වෙනසක් නෑ. හැබැයි දැන් ඉගෙන ගන්න අපි ගිණුමකට දාන්නද නෑ. අපි ඉගෙන ගන්නේ දැන් මූල්‍ය වාර්තාවට දාන්න. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් කියන ආකෘතියට දාන්න තමයි අපි මේ වෙලාවේ ඉගෙන ගන්නේ. රයිට්. එහෙනම් අපිට ආකෘතියේ යම් තැනක් හම්බෙනවා වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. ආකෘති එකක් හම්බ වෙනවා මොකක් කියලාද? වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. ඔතන සමහර ඒවා තෙන්ට එකතු කරනවා, සමහර ඒවා අඩු කරනවා. වෙනත් විස්තීර්ණ ආදායම්. right. හොඳට මතක තියාගන්න ඕන කොහොමද අපි ඉගෙන ගත්තේ? පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් ප්‍රත්‍යාගණන සංචිතයට බැර කෙරේ. එහෙමයි ඉගෙන ගත්තේ තියරිය. ඔයාට මම එතනදි කිව්වා කවුරු හරි ගුරුවරයෙක් කිව්වොත් එහෙම පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් වෙනත් විස්තීර්ණ ආදායම් වලට නැත්තම් අපේ ටියුට් එකෙත් ඒක තියෙනවා. හරි. වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමට බැර කෙරේ කිව්වොත් ඒක වැරදි නෑ කියලා. හරිද? හරියටම හරි 100ට 100ක්ම හරි දෙකම හරි කියලා කිව්වා. බලන්නකො රෙකෝඩින් එක තාම ඇති එක කියපු. එතකොට පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් ගිණුමක් විදිහට ගත්තොත් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ප්‍රත්‍යාගණන සංචිතයට බැර කෙරේ කියලාම තමයි. මොකද වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමට බැර කරත් අන්තිමට ඒක ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට අපි ගෙනihin මාරු කරන්න ඕනේ. ඒකට වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමට බැර කරලා ආයි සංචිත ගිණුමට මාරු කරනවා. ඒ හින්දා අපි ඉගෙන ගත්තේ මුලදීම පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් ප්‍රත්‍යාගණන සංචිතයට බැර කරනවා. හැබැයි ඔන්න මතක තියාගන්න ඕනේ අපි ආදායම් ප්‍රකාශනය නැත්නම් අවසාන මූල්‍ය වාර්තා පිළියෙල කරද්දී ඒ කියන්නේ ආදායම් ප්‍රකාශන මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදද්දී පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් හරි පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් හොඳට මතක තියාගන්න පළමු වර ප්‍රත්‍යාගණන ලාභය අපි වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා. ලාභය හෝ අතිරික්තය කියලා දෙකම එකයිනේ. පැහැදිලිද? එහෙනම් පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් අපි කොහෙද ලියන්නේ? ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදද්දී වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ලියන්න ඕනේ. ඔන්න ඕක ලියනවට තමයි අර පළමු වර ප්‍රත්‍යාගණන ලාභයක් වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමට බැර කෙරේ කියලා කියන්නේ. අපි ඉගෙන ගත්තේ ප්‍රත්‍යාගණන සංචිතයට බැර කෙරේ. මම එහෙමනේ කිව්වේ. හේතුව තමයි මෙතන මේ ලියන ඉලක්කම පස්සේ ගිහිල්ලා ප්‍රත්‍යාගණන සංචිත කියලා තැනක ලියන. හරි. හැබැයි අපි ලොකු ගණන් හදද්දී ලොකු ගණන් කියන්නේ මේ අවසාන මූල්‍ය වාර්තා පිළියෙල කරද්දී ප්‍රත්‍යාගන පළමුවර මම මේ වචනේ කියන හැම වෙලේම පළමුවර කියන වචනේ කියනවා. පළමුවර ප්‍රත්‍යාගන ලාභයක් ආවොත් අනිවාර්යෙන්ම වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ලියන්න ඕනේ පළමුවර ප්‍රත්‍යාගන ලාභය කියන අතිරික්තය. හරි. අය දෙවෙනි ගානක් හදන්න යන්නේ නැහැ එකෙන් තේරුමක් නැති නිසා. ලේසි නිසා. right. දෙවෙනි ගාන 2026යි එකම ගානට දාන්න නැත්te එකේම කාරණා කීපයක් කියද්දි පැටලෙයි කියලා හිතලා. 3.31 අවසන් වර්ෂයේ වත්කම් ප්‍රත්‍යාගනය තුළින්
අපි ඒක පළමු වර කියලා එතරම් දාගමු. පළමු වර වත්කම් ප්‍රත්‍යාගණනය තුලින් දැන් අපි එතන වත්කම් කවදද දාලා කෙලින්ම දාමු. පළමු වර මෝටර රථ ප්‍රත්‍යාගණනය තුලින් එතකොට එකපාර ඉවරයි. රුපියල් ලක්ෂ 2ක ඌනතාවයක් ඇති විය. දැන් පළවෙනි එකේ මොකක්ද උනේ? පළමු වර ප්‍රත්‍යාගණනයෙන් ලක්ෂ 5ක අතිරික්තයක් ඇති වුණාලු. දැන් මේකේ පළමු වර මෝටර රථ ප්‍රත්‍යාගණනයෙන් ලක්ෂ 2ක ඌනතාවයක්. එතකොට එයා මේක ලියාගෙන මේක ඉරි ගහ ගන්න මෙන්න මේ වැදගත්. දැන් පළවෙනි එක ඉරි ගහ ගන්න ඕනේ පළමු වර ප්‍රත්‍යාගණනය. කර ඇත්ත. මොකද ඉඩම් අතිරික්තය කියලා එක වෙනම දීලා තියෙන හින්දා ගැටලුවක් නැහැ. මේකෙත් පළමු වරම තමයි. සහ මේක එකටම තියෙන හින්දා ලක්ෂ 2ක ඌනතාවය. එතකොට දැන් විභාගෙට ඕව හදලා ගන්න ඕනේ. ඒවා ගන්න විදි කියලා දීලා තියෙනවා. හරි. කොහොමද කියලා දුන්නේ? පළමු වර ප්‍රත්‍යාගණන අලාභයක්. ඌනතාවය කියන්නේ අලාභෙටනේ. ලාභ ගිණුමට හර කෙරේ. එහෙමයි කිව්වේ. පළමු වර ප්‍රත්‍යාගණන අලාභයක් ලාභ ගිණුමට හර කෙරේ. වරහන් ඇතුලේ මං හිතන්නේ ලිව්වා කොහෙද ලියනවා කිව්වේ ලාභ ගිණුමට හර කරනවා වෙනුවට වෙනත් වියදම් වල සටහන් කරනවා කියලා කිව්වා. වෙනුවට කියන්නේ ඉතින් ලාභ ගිණුම කියන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදම් ලියන කොටස. ඒකේ වියදම් අපි වර්ග 4කට වෙන් කරනවා. අන්න ඒතර වෙනත් වියදම් වල ලියනවා කියලා කිව්වා. එහෙනම් පළමු වර ප්‍රත්‍යාගන්න ලාභයක් ඕවා පටල ගන්න එපා. පළමු වර ප්‍රත්‍යාගන්න ලාභයක් වෙනත් විස්තීර්ණ ආදායම් වල සටහන් කරද්දී ආදායම් ප්‍රකාශනය හදද්දී පළමු වර ප්‍රත්‍යාගණන අලාභයක් ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් තුල ලියනවා වියදමක් විදිහට. එහෙනම් මෙතන අපි ලියනවා මෝටර රථ ප්‍රත්‍යාගණන ඌනතාවේ නැත්තම් අලාභේ. ඒක වියදමක් පාඩුවක්. එහෙනම් ඕකෙන් මම ආයෙ ගණන් හදන්න යන්නේ. පළමු වර ඒක ලියන එක ලේසි. හරි එහෙනම් ඔන්න ඔය දෙක එක ගාන හැදුවේ පළමු වර ලාභයයි දෙවන වර පළමු වර ලාභයකුයි පළමු වර ඌනතාවයකුයි අලාභයකුයි ආපුවා. මොකද දෙපාරකට හදන්න දෙයක් එතන නැති නිසා. හරි. හරි. ඔන්න අපි යනවා තුන්වෙනි අවස්ථාවට. දැන් ඔන්න මං එනවා දෙවන වර. දැන් පටල ගන්න එපා. හිමීට කියලා දෙන්නම්. දෙවන වර ප්‍රත්‍යාගණනයට එන්නේ. ආයෙත් කියනවා ප්‍රත්‍යාගණන ලාභ ප්‍රත්‍යාගණන පාඩුව. ඒ කියන්නේ ඌනතා අතිරික්ත හොයන විදිහ වෙනසක් වෙන්නේ නැහැ දෙවන වර කියලා. පළමු වර හෙව්වේ යම් විදිහටද ප්‍රත්‍යාගණ අතිරික්ත ඌනතා දෙවන වර ප්‍රත්‍යාගණ අතිරික්ත ඌනතා හොයන්නෙත් ඒ විදිහමයි. මේක වෙනසක් නැහැ. හැබැයි ඒ එන උත්තරේ ගලපන විදිහ තමයි වෙනසක් තියෙන්නේ. එහෙන උත්තරේ ගලපන විදිහ තමයි වෙනසක් තියෙන්නේ. right මම ගාන ටයිප් කරනවා ඊට පස්සේ ලියා ගන්න. 2026යි 3යි 31කින් අවසන් වර්ෂය තුලදී විභාගෙට මේ සමහරට මේ ඔක්කොම එකට තියෙන්නේ. සමහර වත්කම පළමු වර ප්‍රත්‍යාගණනය කරලා තියෙන්න පුළුවන්. සමහර එකක් දෙවන වර කියලා තියෙන්න පුළුවන්. එතකොට දෙකම එකට කරන්නේ ආදායම් ප්‍රකාශනේ දාන්නේ. මම මේ වෙන වෙනම හදන්නේ පැටලී කියලා. 2026යි 3යි 31කින් අවසන් වර්ෂය තුලදී
ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය ගොඩනැගිලි ඔහෝ ප්‍රත්‍යාගණනය කිරීමෙන් රුපියල් 1,50,000ක අතිරික්තයක් ලැබී ඇත. හරි, දැන් උතන පළමු වර්ග දෙවන වර්ග කියලා නැහැ. එහෙම දෙනවා. හරි. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි යංගු තව ඉස්සරහට තව ඉවර නෑ ගාන ටයිප් කරලා. මෙම ගොඩනැගිල්ල මීට ඉහතදී කරන ලද ප්‍රත්‍යාගණනයේදී රුපියල් 50,000ක අතිරික්තයක් ලැබී තිබුණි. රයිට්. ඕන් කතාව. දැන් ලියාගන්න. ලියාගන්නකෝ. දෙදස් විසිහයේ 3.31 අවසන් වර්ෂය තුළදී ගොඩනැගිලි ප්‍රත්‍යාගනය කිරීමෙන් රුපියල් 1,50,000 අතිරික්තයක් ලැබී ඇත. මෙම ගොඩනැගිල්ල මීට ඉහතදී කරන ලද ප්‍රත්‍යාගනයේදී රුපියල් 50,000 අතිරික්තයක් ලැබී තිබුණි. දැන් බලන්න මෙතන මේ අවුරුද්දේ කරපු ප්‍රත්‍යාගනනයේදී 150ක අතිරික්තයක් හම් වෙලා තියෙනවා. හරිද? මීට ඉහතදී කරන ලද ප්‍රත්‍යාගනනයේදී 50ක අතිරික්තයක් ලැබී තිබුණා. ඊට කලින්. දැන් මෙතන තේරුම් ගන්න පුළුවන් නේද? මේ ගොඩනැගිල්ල ප්‍රත්‍යාගනනය කරලා 150ක අතිරික්තයක් හම් වෙන්නේ කීවන වර ප්‍රත්‍යාගනනයෙන් කියලාද? දෙවන වර ප්‍රත්‍යාගනනයෙන් කියලා තේරුම් ගන්න බැරිද? පුළුවන්. ඇයි මීට ඉහතදී ප්‍රත්‍යාගනනය කරා කියලා තියෙනවා. ඒ කියන්නේ පළමු වර ප්‍රත්‍යාගනනයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ආයෙ කරලා තියෙන්නේ. එහෙනම් මේක දෙවන වර එකක් කියන එක එහෙම තේරුම් ගන්නත් පුළුවන් නේ. සමහර ඒ වගේ දෙවන වර කියලාත් කියනවා නැත්නම් ඔහොමත් දෙනවා. හරි. එහෙනම් ඔන්න ඔහොමත් දෙන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? ඔන්න දැන් කතාව. පළමු වර ප්‍රත්‍යාගනනය කරලා ප්‍රත්‍යාගන අතිරික්තයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාගන ලාභයක් ඇවිල්ලා තියෙනවා. දෙවන වර ප්‍රත්‍යාගනනය කරාමත් ප්‍රත්‍යාගන ලාභයක් ඇවිත් තියෙනවා. එහෙනම් දැන් අපි කතා කරන්නේ පළමු වරත් ප්‍රත්‍යාගනන ලාභයක් දෙවන වරත් ප්‍රත්‍යාගන ලාභයක් තියෙන ගාණක්. හරිද? කිසිම වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. පළමු වර ප්‍රත්‍යාගන ලාභයක් තිබිලා ඊට කලින්. හොඳට මතක තියාගන්න දෙවන වර ප්‍රත්‍යාගනන ලාභය හෝ පාඩුව නැත්තම් අතිරික්තය හෝ ඌනතාවය අපි සටහන් කරන්නේ පළමු වර ප්‍රත්‍යාගනන ලාභය හෝ අතිරික්තය සටහන් කරපු උත්තරයට ගැලපෙන විදිහට. නිකම්ම ඔහේ ලියන්නේ නැහැ. හරි? නිකම්ම ඔහේ ලියන්නේ නැහැ. ඒ කියන්නේ පළමු වර ප්‍රත්‍යාගන අතිරික්ත ඌනතා සටහන් කරපු අපි යම් විදිහක් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්තානේ පළමු වර ප්‍රත්‍යාගන ලාභයක් වෙනත් විස්තීර්ණ ආදායම් ඇතුලේ තමයි ආදායම් ප්‍රකාශනය ඇතුලේ ලියන්නේ. හරි? පළමු වර ප්‍රත්‍යාගන අලාභයක් වෙනත් වියදම් ඇතුලේ තමයි අපි ආදායම් ප්‍රකාශනයේ ලියන්නේ. එතකොට ඒ ලියන උත්තරේ හැටියට ඒ කියන්නේ පළමු වර ප්‍රත්‍යාගන ලාභයක්ද තියෙන්නේ පළමු වර ප්‍රත්‍යාගන අලාභයක්ද තියෙන්නේ කියන උත්තරේ හැටියට තමයි දෙවන වර ප්‍රත්‍යාගන ලාභ පාඩුව අපි මොකක් කරන්නේද? ඔය ආදායම් ප්‍රකාශනයේ සටහන් කරන එක කොහොමද සටහන් කරන්නේ කියලා තීරණය කරන්නේ. හරි? ඒක හොඳට ඔළුවේ තියාගන්න. හැබැයි පළමු වරත් ලාභයක් දෙවන වරත් ලාභයක් නම්
ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඒකත් අපි කියන්නේ පළමු වර ලාභයක් තිබිලා දෙවන වර ලාභයක් තිබ්බොත් පළමු වර ලාභය සටහන් කරපු තැනම මේක ගිහිල්ලා ලියනවා. පළමු වර ලාභය ලියන්න යන්නේ නැහැ කොහෙවත්. හැබැයි අපි බලන්න ඕනේ පළමු වර තියෙන ලාභයක්ද පාඩුවක්ද කියලා. මොකද පළමු වර ප්‍රත්‍යාගන ලාභයක් තිබිලා දෙවන වර ප්‍රත්‍යාගන ඌනතාවයක් එන්න පුළුවන්. හරි. එතකොට වෙනස් ලියන විදිය. පළමු වර අලාභයක් තිබිලා දෙවන වර ලාභයක් එන්නත් පුළුවන්. එතකොට ලියන විදිහත් වෙනස්. හරිද? එහෙනම් පළමු වර ප්‍රත්‍යාගනන ලාභයක් තිබිලා දෙවන වරත් ප්‍රත්‍යාගනන ලාභයක්ම තිබුණොත් හරි අපි දැන් සටහන් කරන්නේ දෙවන වර ප්‍රත්‍යාගන්නේ. මොකද පළමු වර එක මීට ඉහදදී කරන්න ඇති. එතකොට එයාලා ලියන්නේ නැති එක. හැබැයි පළමු වර තියෙන උත්තරේ මොකක්ද කියන එක සැලකිල්ලට අරන් තමයි අපි දෙවන වරට අපි කරන උත්තරේ අපිට ආපු උත්තරේ අපි සටහන් කරන්න ඕනේ. එහෙනම් පළමු වර ලාභය ලියන්න ඇති ඒගොල්ලෝ. නම් පළමු වරත් ලාභයක් දෙවන වරත් ලාභයක් තියෙනවා නම් පළමු වර ලාභය ලියපු තැනම ඒ කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වලින් ලියන්නේ දෙවන වර ලාභයක් ලියනවා. ගොඩ නැගිලි ප්‍රත්‍යාගනන අතිරික්තය නැත්තම් ලාභය කියලා ලිව්වත් කිසිම වැරද්දක් නැහැ. 100%ක්ම හරි. 150. හරි. අවශ්‍ය නම් නෝට් එකක් දාගන්න පුළුවන් ටියුට් එකේ. මොකද ටියුට් එක සංකල්පනාත්මක කරාමු. හැබැයි ඊතර මං ඉඩ තියලා තියෙන්නේ පළමු වර ප්‍රත්‍යාගන්න අලාභයක් ලැබලා දෙවන වර ප්‍රත්‍යාගන්න ලාභයක් ලබන එක ලියන්නත් හරි. පළමු වර ප්‍රත්‍යාගන්න ලාභයක් ලැබලා දෙවන වර අලාභයක් ලැබලා ලියන්නත් විතරයි මං ඉඩ තියලා තියෙන්නේ. මොකද අර දෙක ලේසි නිසා. ඒ නිසා ටියුට් එකේ ඔය ඉඩ තියෙන තැනකින් මේ හරහට එම් ඉඩ තියෙනවනේ. හරි. මේ පැත්තේ ඉඩ තියෙනවා. හරි. ලියා ගන්න පුළුවන් අවශ්‍ය නම් කොහොමද පළමු වර ප්‍රත්‍යාගන ලාභයක් සහ ලැබූ වත්කම කියන්නකො මං කියන්නේ. පළමු වර ප්‍රත්‍යාගන ලාභයක් ලැබූ වත්කමක් දෙවන වර ප්‍රත්‍යාගනයේදීද ලාභයක් ලැබුවේ නම් පළමු වර ප්‍රත්‍යාගනන ලාභයක් ලැබූ වත්කමක් දෙවන වර ප්‍රත්‍යාගනනයේදීද ලාභයක් ලැබුවේ නම් දෙවන වර ප්‍රත්‍යාගන ලාභය දෙවන වර ප්‍රත්‍යාගන ලාභය වෙනත් විස්තීර්ණ ආදායම් තුල සටහන් කරයි. වෙනත් විස්තීර්ණ ආදායම් තුල සටහන් කරයි. වෙනත් විස්තීර්ණ ආදායම් තුල සටහන් කරයි. හරි. ඕකේ දිත්ත සටහන අර පළමු වර ප්‍රත්‍යාගන ලාභය ලියන දිත්ත සටහනමයි අදාළ වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර. වෙනසක් නැහැ. එහෙනම් මේ කතා කරේ පළමු වරත් ලාභයක් දෙවන වරත් ලාභයක් ඈ. එහෙනම් අපි යනවා හතරවෙනි අවස්ථාව. එහෙනම් දැන් දන්නවා හතර මොකද්ද? පළමු වරත් අලාභයක් දෙවන වරත් අලාභයක්. ඒක තමයි කරන්න යන්නේ. නම් 2026 3:31 අවසන් වර්ෂයේදී ලී බඩු දෙවන වරට ප්‍රත්‍යාගනය කළ අතර ඉන් රුපියල් 75000ක ඌනතාවයක් නැත්නම් අලාභයක් ඇතිවිය. ඒක ඉරක් ගහ ගන්න ඕන ලියලා ඉවර වෙලා දෙවන වරට. මෙම ලී බඩු පළමු වරට කරන ලද ප්‍රත්‍යාගනයේදී රුපියල් 25000ක
ඌනතාවයක් වාර්තා කර ඇත. එහෙනම් ඒකෙත් බලන්න පළමු වරත් අලාභයක් දෙවන වරත් අලාභයක්. ඉරි ගහ ගන්න දෙවන වරට ප්‍රත්‍යාගණයෙන් 75ක ඌනතාවයක් පළමු වරට කරන ලද ප්‍රත්‍යාගණයේ 25ක ඌනතාවයක්. එහෙනම් මෙතනදිත් වෙන්නේ දැන් හැම වෙලේම අපි බලන්න ඕනේ පළමු වර උත්තරෙත් එක්ක බලලා තමයි දෙවන වර ප්‍රත්‍යාගන්න ලාභය හෝ පාඩුව සටහන් කරන එක තීරණය කරන්න. හරි. එහෙනම් පළමු වර තියෙන්නේ ප්‍රත්‍යාගන්න ඌනතාවයක් වෙනත් වියදම් වල ලියනවා කීවේ දෙවන වර තියෙන්නේ ප්‍රත්‍යාගන්න ඌනතාවයක්. එහෙනම් පළමු වර ප්‍රත්‍යාගනන ඌනතාවයක් තිබිලා දෙවන වරත් ප්‍රත්‍යාගනන ඌනතාවයක්ම නම් තියෙන්නේ. හරිද? දෙවන වර ප්‍රත්‍යාගන්න ඌනතාවයත් වෙනත් වියදම් වල තමයි සටහන් කරන්නේ. ඔයාලා ඔය අන්තයට අලිපිල්ලක් දාගන්න. හරි පළමු වර ඌනතාවය යාලා ලියන්න ඇති. හැබැයි මේ උත්තරේ බලන්න ඕන අපි ඒක පළමු වරක් තියෙන ඌනතාවයක් දා. එහෙනම් දෙවන එකත් එතනම තමයි ඌනතාවයක්. එහෙනම් ඒකෙත් නෝට් එකක් දාගන්න පුළුවන් ටියුට් එකේ. ඔය ඉස්සෙල්ලා ඔක හදාගන්නකෝ. හරි. එහෙනම් නෝට් එකක් දාගන්න. අර කලින් වගේම නෝට් එකක් දාමු. පළමු වර ප්‍රත්‍යාගණනයෙන් පළමු වර ප්‍රත්‍යාගණනයෙන් ඌනතාවයක් ලැබූ වත්කමක්. පළමු වර ප්‍රත්‍යාගණනයෙන් ඌනතාවයක් ලැබූ වත්කමක්. දෙවන වර ප්‍රත්‍යාගණනයේදීද ඌනතාවයක් ලැබුවේ නම් දෙවන වර ප්‍රත්‍යාගණනයේදීද ඌනතාවයක් ලැබුවේ නම් දෙවන වර ප්‍රත්‍යාගන්න ඌනතාවය දෙවන වර ප්‍රත්‍යාගන ඌනතාවය වෙනත් වියදම් තුල සටහන් කරයි. වෙනත් වියදම් තුල සටහන් කරයි. දෙවන වර ප්‍රත්‍යාගන්න ඌනතාවය වෙනත් වියදම් තුල සටහන් කරයි.
හරි. එහෙනම් මේ දෙක තමයි අපි කතා කරේ. හරි. එහෙනම් ඒව ලොකු දේවල් නෙමෙයි. සරල දේවල් ටික. ඔන්න අපි යනවා ටිකක් විභාගයට වැඩියෙන් අහන කොටසට. විභාගයට වැඩියෙන්ම බර තියෙන කොටස් වලට අපි යන්නේ කොටසකට. රයිට්. එහෙනම් මම ආයෙත් ගානක් දාන්නම්. 2026යි 3:31 අවසන් වර්ෂයේදී මෝටර රථ ප්‍රත්‍යාගනනයෙන් රුපියල් ලක්ෂ 2ක ඌනතාවයක් වාර්තා කරන ලදී. මීට ඉහතදී මෝටර රථ ප්‍රත්‍යාගනනයෙන් රුපියල් 1,50,000ක අතිරික්තයක් වාර්තා කර තිබුණි. right. ඕන් කතාව. 2026 3:31 අවසන් වර්ෂයේදී මෝටර රථ ප්‍රත්‍යාගනනයෙන් 200ක නැත ලක්ෂ 2ක ඌනතාවයක් වාර්තා කරන ලදී කියනවා. මීට ඉහතදී මෝටර රථ ප්‍රත්‍යාගනනයෙන් 1,50,000ක අතිරික්තයක් වාර්තා කර තිබුණි. දැන් පළමු වර ලාභයක් දෙවන වර අලාභයක්. හරි. කොහොමද පළමු වර කියලා තේරුම් ගත්තේ? මීට ඉහතදී. එහෙනම් පළමු වර. නම් මේ අවුරුද්දේ ප්‍රත්‍යාගනනය කරලා තියෙනවා ඉරක් ගහගන්න ලක්ෂ 2ක ඌනතාවයක්. මීට ඉහතදී ප්‍රත්‍යාගනනය කියන්නේ පළමු වර කියන එකනේ. එහෙනම් එතන තියෙන 150ක අතිරික්තයක්. ලියා ගන්නකෝ ඕක. ලියලා ඉරක් ගහගන්න ওই කාරණා දෙකට. එහෙනම් පළමු වර ලාභයක් දෙවන වර අලාභයක්. හරිද? හරි. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනය මම හදුවට පස්සේ හදන්නේ ඔයාලා රූල් කරන්න යන්න එපා. හරි. අහගන්න. දැන් පළමු වර ප්‍රත්‍යාගන්න අතිරික්තයක් තියෙනවලු දෙවන වර ප්‍රත්‍යාගන්න ඌනතාවයක් තියෙනවා. දැන් ඔන්න විභාගයට වැඩිපුරම ඔය වගේව තමයි යහන්නේ. ඒ නිසා මේක හොඳට අවබෝධ කරගන්න අපි එකකින් හදනවා ගණන් දෙකක් තුනක්. හරි. ඕකෙන් දෙකක් විතර හදනවා දෙකක් තුනක් හදනවා බලන් ඉන්න. මම පොඩි රූපයක් අඳින්නම්. ප්‍රත්‍යාගනන අතිරික්තයක් කියන එකෙන් අදහස් කරන්නේ වත්කමේ වටිනාකම වැඩිවීමක් නේ. එහෙනම් අපි හිතමුකෝ මෙහෙම.
ඔන්න නිකන් මම මේ අන්තිම රූප ටිකක් ඔලුවට දාගන්න. හිතන්න මෙන්න මේ ගානට වත්කමේ වටිනාකම තියෙද්දී ඒක ප්‍රත්‍යාගනනය කරනවා. ඒක ප්‍රත්‍යාගනනය කරාට පස්සේ ඒකේ වටිනාකම වැඩි වෙනවා 150කින්. ඒකේ වටිනාකම වැඩි වෙනවා කීයකින්ද? 150කින්. හරි? ඒකේ වටිනාකම 150කින් වැඩි වෙනවා. එතකොට 150කින් වැඩි වුණාම ඒ වත්කමේ වටිනාකම දැන් තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකට. 150කින් වැඩි වුණාම. හරි නිකන් මේක රූපයක් ඈ. වත්කමේ වටිනාකම මේ ගානට තිබිලා පළමු වර ප්‍රත්‍යාගනය කරාම 150කින් වැඩි වෙනවා. ඒතකොට දැන් මේ ගානට තමයි තියෙන්නේ පළමු වර ප්‍රත්‍යාගනය කරාට පස්සේ. හරි. ඒක දෙවන වර ප්‍රත්‍යාගනය කරපුවාම මොකද කියන්නේ? 200ක ඌනතාවයක්. එහෙනම් මේ දැන් මෙතන තියෙන වත්කමේ වටිනාකම මොකක් වෙනවද? 200ක් අඩු වෙනවා. දෙවන වර ප්‍රත්‍යාගනය හින්දා මොකක් වෙනවද? 200ක් අඩු වෙනවා. මෙතනින්ම දාන්න. පැහැදිලිද? ඔන්න මම මේ 150 වටිනාකම රතු කරන්නම්කෝ ඒ ඊතාලියට ගැලපෙන්න. 200 නිල් කරන්නම්කෝ එතනට ගැලපෙන්න. ආ. එහෙනම් 150කින් වැඩි වෙනවා. එතකොට වැඩි වුණාම තියෙන්නේ මොන ලෙවල් එකේද? ඒ උඩ ලෙවල් එකේ. එතකොට දැන් මෙන්න මෙතන තමයි තියෙන්නේ 150කින් වත්කමේ වටිනාකම වැඩි වුණාම පළවෙනි වර ප්‍රත්‍යාගනය කරලා එතකොට ඒ වටිනාකමේ තියෙද්දිනේ ආය අගය කරන්නේ. ප්‍රතිඅගය කරනවා කියන එකනේ ප්‍රත්‍යාගනය කරන්නේ. කියන්නේ නැවත අගය කරන්නේ. නැවත අගය කරපුවාම මේ වටිනාකමේ තියෙද්දි මොකක් වෙලාද 200කින් අඩු වෙනවා. හරි. දැන් ඔන්න මම කියන එක හොඳට ඔලුවට දාගන්න. හරි. මම කියන එක හොඳට ඔලුවට දාගන්න. මේ මොහොත වෙද්දිත් පළමු වර ප්‍රත්‍යාගන්න ලාභය මේගොල්ලෝ වාර්තා කරලා ඉවරයි. මීට ඉහතදීනේ ඒක ඒ කරපු අවුරුද්දේ ලියන්න ඇති. කොහෙද ලියන්න ඇත්තේ? වෙනත් විස්තීරණ ආදායම් වල ලියන්න ඇති. ඒක අපිට අදාළ නැක ලියන්න ඇතිය. හරි. මොකක්ද එයා ලියන්න ඇත්තේ? පළමු වර ප්‍රත්‍යාගනන ලාභය මීට ඉහතදී කරන ලද පළමු වර ප්‍රත්‍යාගනන ලාභය 150 එයා වෙනත් විස්තීර්ණ ආදායම් වල ඒ කරපු අවුරුද්දේ පළමු වර ප්‍රත්‍යාගනනය කරපු අවුරුද්දේ ලියන්න ඇති. හරි මොකද අපි දන්නවා පළමු වර ප්‍රත්‍යාගනන ලාභයක් වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න ඕනේ. ඒක එයා ලියන්න ඇති. දැන් අපි වාර්තා කරන්න ඕනේ දෙවනි වර එකනේ. මොකද අපි ගණන් හදන අවුරුද්දේ තියෙන දෙවන වර ප්‍රත්‍යාගනය. එතකොට අපි කරපු අවුරුද්දේ ඌනතාවයක් තිබ්බාට මේක පළවෙනි වර ප්‍රත්‍යාගනය කරලා ලාභයක් තිබිලා තිනවා 150ක. දැන් මං කියන එක හොඳට තේරුම් ගන්න. හරි ඔන්න හොඳට තේරුම් ගන්න. දැන් මෙන්න මෙතන ඉඳන් ඔය ඊතලයේදී හොඳට බලන් ඉන්න. පළමු වර ප්‍රත්‍යාගනයෙන් 150ක් වැඩි වෙලා මෙන්න මේ මට්ටමේ තියෙද්දි වත්කමේ වටිනාකම එතනින් දෙවන වර ප්‍රත්‍යාගනයේ හින්දා මොකක් වෙලාද 200කින් අඩු වෙලා පල්ලට යනවා. එතකොට ඔයාට තේරෙනවද ඔන්න මේ ටික හොඳට බලන්න. මේ 200 අඩුවීම වෙද්දී කලින් වැඩි වෙච්ච 150ත් අඩු කරගෙන තමයි මේ 200 අඩු වෙලා තියෙන්නේ කියලා. මේ 200 අඩු වෙනවා. ඒකයි මම මේ රූපයෙන් ඉරි ගහලා. 200 පල්ලට යන්නේ මේ 150 වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන 150ත් මොකක් වෙලා තියෙනවද මේ 200 පල්ලට යද්දී? අඩු වෙලා තියෙනවා. බලන්න නැද්ද කියලා? එහෙම නේද? පැහැදිලිද? හරි. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? 200 පල්ලට යද්දී මේ කලින් වැඩි වෙච්ච 150ත් මොකක් වෙලා තියෙනවද? අඩු කරගෙනම තමයි පල්ලට ගිහින් තියෙන්නේ. එහෙනම් මම මේ 200 දෙකට කඩනවා. ඔන්න බලන්න මම මේ 200 දෙකට කඩන්න යන්නේ. හරි. මෙතන ඉඳන් පල්ලට අඩු වෙනවා 150. මේ 200 දෙකට කඩන්නේ. මම මෙහෙන් දාන්නම්කෝ.
හරි. මෙහෙන් අදින්න. මෙතන ඉඳන් මෙතෙන්ට අඩු වෙනවා කීයක්ද? 150ක. ඒ කියන්නේ අර වැඩි වෙච්ච 150 අඩු වෙන්නේ. ඒ වගේම තමයි ආයෙත් මෙතන ඉඳන් මෙතෙන්ට අඩු වෙලා තියෙනවා. ඊට අමතරව කීයක්ද? 50ක. එතකොට එහෙම තමයි අර 200 හැදෙන්නේ. තේරුණාද? වැඩි වෙච්ච 150ත් අඩු වෙලා තියෙනවා. ඊට අමතරව තව 50කුත් අඩු වෙලා තියෙනවා. එහෙනම් ඔන්න දෙවනවර ප්‍රත්‍යාගනන අලාභය හැදුන විදිහ මම හරි පෙන්නුවා. හැදුන විදිය කියන්නේ දෙවනවර ප්‍රත්‍යාගන අලාභයේ හින්දා වෙච්ච සංසිද්ධිය පෙන්නුවා. මොකද්ද වෙලා තියෙන්නේ 200 අඩුවීම ඇතුලේ? ඒ 200 අඩුවීම ඇතුලේ පළමුවර ප්‍රත්‍යාගනනය කරලා හම්බෙච්ච 150ක ලාභය දැන් අඩු වෙලා තියෙනයි. මේ එතන ඉඳන්නේ පල්ලට යන්නේ. එහෙනම් එතන තියෙනවා 150 අඩු වෙලා තියෙනවා මේ පළමුවර ලාභය. ඒ වගේම තමයි දෙවනවර ප්‍රත්‍යාගන්නේ 200 අලාභෙහින්දා අර 150 අඩුවීමට අමතරව තව 50කුත් අඩු වෙලා තියෙනවා මේ. ඇයි මේ උඩට ගියපු 150 ආයේ පල්ලට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ 50 අඩු වෙලා තියෙනවා මේ අඩුවීම 200. ඊට අමතරව තව 50කුත් අඩු වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මොකක් කරන්නද? දෙකට කඩා ගන්න. එහෙනම් හොඳට ඔළුවේ දාගන්න. පළමුවර ප්‍රත්‍යාගනන ලාභයක් තිබිලා දෙවනවර අලාභයක් තිබුණොත් මුලින්ම කරන්න ඕනේ මොකක්ද? දෙවනවර ප්‍රත්‍යාගනන අලාභය නිසා පළමුවර ප්‍රත්‍යාගනන ලාභයේ අඩුවීම හොයා ගන්න ඕනේ. එහෙනම් දෙවනවර ප්‍රත්‍යාගනන අලාභය මගේ 200යි. ඒ හින්දා පළමුවර ප්‍රත්‍යාගනන ලාභය වැඩි වෙලා තිබ්බ 150ම අඩු වෙනවා. පැහැදිලිද? තේරුණාද? එහෙම හොයාගෙන ඔන්න ඔලුවට දාගන්න. එහෙම හොයාගෙන පළමුවර ප්‍රත්‍යාගනන ලාභය අඩු වුණේ කීයක්ද මේ දෙවනවර ප්‍රත්‍යාගනන අලාභය නිසා? අන්න ඒ ප්‍රමාණය වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා අපි මෝටර රථ ප්‍රත්‍යාගනන ඌනතාවය නැත්තම් අලාභ කියලා. වරහන් ඇතුලේ ලියන්නේ. ඔන්න ඕකයි වැඩේ. ඌනතාවයක් නේ. පැහැදිලිද ඒක ලියුව විදිහ? දඩොලුර දාගන්න. තේරුණාද ඒක ලියුව විදිහ? මොකද්ද කරේ? දෙවනවර ප්‍රත්‍යාගනන අලාභය නිසා පළමුවර ප්‍රත්‍යාගනන ලාභයේ යම් අඩුවීමක් තිබුණාද අන්න ඒ අඩුවෙච්ච ප්‍රමාණය වෙනත් විස්තීර්ණ ආදායම් වල ප්‍රත්‍යාගන ඌනතා කියලා අඩු කිරීමක් විදිහට පෙන්වන්න ඕන. හරි? ඉතුරු ප්‍රමාණය. ඔව්. මෙන්න මේ ඉතුරු ටික ගිහිල්ලා අපි වෙනත් වියදම් වල සටහන් කරන්න ඕනේ. ඉතුරු ටික ගිහිල්ලා අපි කොහේ සටහන් කරන්න ඕනද? වෙනත් වියදම් වල අපි පෙන්නනවා මෝටර රථ ප්‍රත්‍යාගන ඌනතාවය කියලා. ඒක වියදමක් විදියට පෙන්වනවා. ඇයි වෙනත් විස්තීර්ණ ආදායම් වල අර 150 පෙන්නේ? මොකද ඒ වැඩි වුණ වත්කමේ වටිනාකමම තමයි මේ දැන් අඩු වෙලා තියෙන්නේ. හරි? කලින් වැඩි වුණ වටිනාකමමයි මේ අඩු වෙන්නේ 200කින්. එතකොට කලින් 150කින් වැඩි වෙලා 200කින් අඩු වුණාම කලින් වැඩි වෙච්ච 150 දැන් අඩු වුණා කියන එක අපි පෙන්වන්න ඕනේ. කලින් මෙතන 150 යාලා ලියන්න නැතිනේ අතිරික්තයක් විදිහට ධන ඉලක්කමක් විදිහට. දැන් අපි පෙන්වන්න ඕනේ ඒක මේ මොහොතේදී මොකක් වුණාද අඩු වුණා කියලා. මොකක්ද එහෙනම් ක්‍රමේ? දෙවනවර ප්‍රත්‍යාගනන ඌනතාවය නිසා පළමුවර ප්‍රත්‍යාගනන ලාභයේ යම් අඩුවීමේ ප්‍රමාණයක් ඇද්ද අන්න ඒ අඩුවෙච්ච වටිනාකම වෙනත් විස්තීර්ණ ආදායම් වල ප්‍රත්‍යාගන ඌනතාවය කියලා අපි වරහන් ඇතුලේ පෙන්වන්න ඕනේ. කියන්නේ අඩු කරලා පෙන්වන්න ඕනේ. තව යම් ප්‍රමාණයක් තියෙනවද ඊට වඩා අඩු වෙලා අන්න ඒ ප්‍රමාණය වෙනත් වියදම් වල ඌනතාවය කියලා පෙන්වන්න ඕනේ. තව ගාණක් හදනවා ඔකට. ඒ හින්දා
මේ බය වෙන්න එපා. හදාගන්න රූපෙත් ඇඳගත්තොත් මං හිතනවා හොඳයි කියලා. හරි. අපි තව ගණන් දෙකක් විතර හදලා ලියන්න නේ. දෙකක් හදනවා තව දෙකක් හදලා ලියන්න. ඒ කියන්නේ මේකටම. හරි. අපි ඊළඟට ටයිප් කරනවා ඊළඟ ගාන. 6. මේකෙන්මයි හදන්නේ. 2026යි 3යි 21න් අවසන් වර්ෂය තුල ඉඩම් දෙවනවර ප්‍රත්‍යාගනය තුළින් යාල ලක්ෂ 30ක ඌනතාවයක් ඇතිවිය. මෙම ඉඩම් පළමු වර ප්‍රත්‍යාගනනය තුළින් රුපියල් ලක්ෂ 28ක අතිරික්තයක් වාර්තා කර තිබුණි. එහෙනම් ඔන්න පළමු වර ආලාභයක් දෙවන වර ආලාභයක් පළමු වර ලාභයක්. ඉරි ගහගන්න මේ වචන දෙකට. මොකද්ද දෙවන වර ප්‍රත්‍යාගනනය තුලින් 3000ක උණතාවයක් පළමු වර ප්‍රත්‍යාගනනය තුලින් 2800ක අතිරික්තය. හරි. ලියා ගන්න. රයිට්. එහෙනම් උද්දුත දැන් අපි දන්නවා කොතනද ලියන්නේ කියලා. මේ විදියමයි පැහැදිලි කිරීම මම දැන් අඳිනවා ආයෙත් අර විදියට. නම් මොකද කියන්නේ? පළමු වර ප්‍රත්‍යාගනනය කරන්න ඇති මෙයාලා එහෙම ප්‍රත්‍යාගනනය කරපුවාම මොකක් වෙනවද මේකේ වටිනාකම 2800කින් වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට 2800කින් ඉහළ ගිහින් තියෙනවා. එතකොට වත්කමේ වටිනාකම මේ ගානට තියෙනවා. මේ පළමු වර ප්‍රත්‍යාගනනයෙන් ඉහළට ගියාම ඒ ගානට එනවා. ඊට පස්සේ දෙවන වර ප්‍රත්‍යාගනනය කරන්න ඇති එහෙම කරාම මොකක් වෙනවද?
මේ වත්කමේ වටිනාකම අඩු වෙනවා කීයකින්ද? 3000කින්. එම්නි කියන්නේ 3000කින් අඩු වෙනවා. එහෙනම් දැන් මොකද්ද කතන්දරේ? දෙවන වර ප්‍රත්‍යාගණනය නිසා නැත්නම් දෙවන වර ප්‍රත්‍යාගන අලාභය නිසා පළමු වර ප්‍රත්‍යාගන ලාභයෙන් කීයක් අඩු වුණාද බලමු. එහෙනම් මෙතන 2800 මේ උඩ ඉඳන්නේ පල්ලට අඩු වෙන්නේ 3000 යන්නේ. එහෙනම් කොහොම පල්ලට යද්දී සම්පූර්ණ 2800ම අඩු වෙලා තියෙනවා. සම්පූර්ණ 2800ම අඩු වෙලා තියෙනවා. එහෙනම් මෙතන 2800ම අඩු වෙලා තියෙනවා. ඊට අමතරව තව 200ක් අඩු වෙලා තියෙනවා. එතකොට ඔහොම තමයි ওই 3000 අඩුවීම අපිට පෙන්වන්න පුළුවන්. එහෙනම් මේ 3000 හැදෙන්නේ අර වැඩි වෙච්ච 2800 අඩු වෙනවා. ඊට අමතරව තව 200ක් අඩු වෙනවා. ප්‍රතිඵලය. එහෙනම් දැන් කොහොමද අපි ලියන්න ඕනේ ඔක? පළමු වර ප්‍රත්‍යාගණන අතිරික්තයේ අඩුවීමක් තියෙනවා නම් දෙවන වර ප්‍රත්‍යාගණන ඌනතාවය නිසා අන්න ඒ අඩු වෙච්ච ප්‍රමාණය වෙනත් විස්තීර්ණ ආදායම් ඇතුළේ ලියන්න ඕනේ. වෙන විදිහකට කිව්වොත් දෙවන වර ප්‍රත්‍යාගණන අලාභය හින්දා පළමු වර ප්‍රත්‍යාගණන ලාභය අඩු වෙලා තියෙනවා නම් යම් ප්‍රමාණයක් අන්න ඒ අඩු වෙච්ච ප්‍රමාණය කොහෙද ලියන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම් ඇතුළේ අපි ලියනවා ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය නැත්තම් අලාභය කියලා. අලාභය එතන ලියන්නේ වරහන් ඇතුලේ. මොකද අර අඩු වුණා කියන එක පෙන්වන්න ඕන නිසා. ඊට අමතරව යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒක වෙනත් වියදම් ඇතුලේ අපි පෙන්නනවා වත්කමේ නමම දාලා ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය කියලා. මෙන්දරයි ගලන් දෙකෙන් තීරෙන්න ඇති කියලා තව ගාණක් හදනවා. මොකද තව කෙනෙක්ට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණොත් කොහොමද කියලා. ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් දාන්න ඊළඟට හදනවා. right ඔය රූපය ඇඳගෙන මම හිතනවා ඔක දාගත්තොත් හොඳයි කියලා. හරි. වෙනවා ඊළඟ එකට. මේකට හදන අන්තිම එක. 2026යි 3:31න් අවසන් වර්ෂයේදී ඉඩම් ප්‍රත්‍යාගණනයෙන් යාද ලක්ෂ 20ක පූර්ණතාවයක් ඇති විය. මීට ඉහතදී ඉඩම් ප්‍රත්‍යාගණනයෙන් රුපියල් ලක්ෂ 25ක අතිරික්තයක් ලබා ඇත. right. එහෙනම් ඔන්න ඔහම තමයි. මොකද කියන්නේ දෙවන වර ප්‍රත්‍යාගණනය කියලා දැන් තේරෙනවනේ. ඇයි මීට ඉහතදී ප්‍රත්‍යාගණනෙන් 2500ක අතිරික්තයක් ලබා ඇති කියන්නේ එහෙනම් ඒක තමයි පළමු වර ලාභය.
නම් මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්නයෙන් 2000ක ඌනතාවයක්. හරි. බලන්න තනියම බලන්න රූපේ අඳින්න. අර මං කලින් ඇඳා වගේ තනියම රූපේ අඳින්න උඩුතේ දාගෙන. තනියම රූපේ අඳින්න උත්සාහ කරන්න. යම් මට්ටමක තිබ්බා ඉඩමේ වටිනාකම. ඊට පස්සේ පළමු වර ප්‍රත්‍යාගනය කරාම මොකක් වෙනවද? ඒකේ වටිනාකම වැඩි වෙනවා. කීයකින්ද වැඩි වෙන්නේ? 2500කින්. ඊට පස්සේ ඉඩමේ වටිනාකම මේ ලෙවල් එකට එනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාගනය කරාම මේ යගේ එතනින් එහාට තියෙන. එතකොට ඒ යගේට එනවා. ඊට පස්සේ දෙවන වර ප්‍රත්‍යාගනය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ හිටපු තැන ඉඳන් පල්ලට එනවා. කීයකින් දෙන්නේ? 2000කින්. කීයකින් දෙන්නේ? 2000කින්. අය 2000ක ඌනතාවයන්නේ අඩු වෙනවා කියලානේ කියන්නේ. දැන් මොකද වෙන්නේ? 2500ක් වැඩි වෙලා 2000ක් තමයි අඩු වෙලා තියෙන්නේ. එහෙනම් දෙවන වර ප්‍රත්‍යාගණනය නිසා හරි දෙවන වර ප්‍රත්‍යාගණනය නිසා මේ 2500න් අඩු වෙලා තියෙන්නේ කීයක් විතරද? 2000ක් විතරයි. දෙවන වර ප්‍රත්‍යාගණනය නිසා මේ 2500න් අඩු වෙලා තියෙන්නේ 2000ක් විතරයි. කොහොමද කිව්වේ? දෙවන වර ප්‍රත්‍යාගන්න ඌනතාවයක් තියෙද්දී පළමු වර ප්‍රත්‍යාගණන ලාභයේ අඩුවීම වෙනත් විස්තීර්ණාදෑම් වල ලියනවා. එහෙනම් අපි වෙනත් විස්තීර්ණාදෑම් වලට ගිහිල්ලා ලියනවා ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය. වරහන් ඇතුලේ 2000. එච්චරයි. වෙනත් වියදම් වලට යන්නේ අර 2500ත් පැනලා ඌනතාවේ ගියොත් ඔච්චරයි. ඔච්චරයි. හරි. එහෙනම් ඔන්න ඒක එතනින් ඉවරයි. දැන් අපි ටියුට් එකට ගිහිල්ලා අපි නෝට් එකක් දාගමු. පළමු වර ලාභයක් දෙවන වර අලාභයක්. එතකොට හතරවෙනි එකේ තමයි එහෙම තියෙන්නේ. මෙතන දාලා තිනවා පළමු වර විස්තීර්ණ ආදායම් ගිණුමට බැර කර ප්‍රමාණයට සමාන අගයක් විස්තීර්ණ ආදායම් ගිණුමට හරකට ඉතිරියක් වේ නම් ලාභ ගිණුමට හර කළ යුතුයි. ටිකක් බාර වැඩි. අපි ඉස්සෙල්ලා ඒක දිත්ත සටහන් ලියනවා. හරි. දිත්ත සටහන ලියනවා. දෙවන වර ප්‍රත්‍යාගන ලාභයේ දිත්ත සටහන. අලාභෙ නෙමෙයි පළමු වර ලාභයක් තිබිලා දෙවන වර අලාභයක් ආවනම් මොකද්ද දිත්ත සටහන වෙන්න ඕනේ කියලා අපි දිත්ත සටහන ලියනවා. හරි. ලියන්න එපා. ඉඩ හදා ගන්න ඕන නිසා ලියන්න. දෙකම හරි. වෙනත් විස්තීර්ණ ආදායම ගිණුම හෝ ප්‍රත්‍යාගත සංචිත ගිණුම හර ඒකේ වරහන් ඇතුළේ ලියන්න ඕනේ. මොකද්ද වරහන් ඇතුළේ ලියන්නේ? හරි. මොන ප්‍රමාණයද අපි අර ප්‍රත්‍යාගන්න අලාභ කියලා ලියන්නේ මේ වෙනත් විස්තීර්ණ ආදායම ඇතුළේ දෙවන වර අලාභය නිසා ඒක මම පස්සේ රයිට් කරන්න ඉස්සරහින්. හරි. තීර්ථ සරණලිය ඒකයි මම කිව්වේ ලියන්න එපා කියලා. දැන්ට ලියන්න එපා බලන් ඉන්න. හර
ලාභ ගිණුම හර අදාළවත්කම් ගිණුම බැරයි. අදාළවත්කම් ගිණුම බැර වෙන්නේ ප්‍රත්‍යාගන අලාභයක් ආපුවම අදාළවත්කම් ගිණුම බැර වෙනවනේ. වත්කමේ වටිනාකම අඩුවීමක් නෙමේ ප්‍රත්‍යාගන අලාභයක් කියන්නේ. හරි. දැන් මම ඉස්සරහින් දාන්නම් මොනවද මේ හර කරන්නේ බැර කරන්නේ කියලා වරහන් ඇතුලේ. ඔය කරපු දේ තමයි මේ ගිණුමට දාන්නේ. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමේ තියෙන සාමාන්‍යයෙන් බැර ශේෂයක් ප්‍රත්‍යාගන සංචිත කියන්නේ හිමිකම් ගිණුමක්. බැර ශේෂයක්. එතකොට අපි බැර ශේෂයක් තියෙන ගිණුමෙන් අඩු කරනවා කියන්නේ හර කරනවා හා සමානයි. එහෙනම් අපි හර කරන්නේ මොන ප්‍රමාණයද? දෙවන වර අලාභය නිසා පළමු වර ලාභයෙන් අඩුවන ප්‍රමාණය. එක කෙලින්ම ලියා ගන්න මට ඉඩම මේ නිසා මේකට යනම් පොඩක් එහෙම කරන්නම්. දෙවන වර අලාභය නිසා පළමු වර ලාභයෙන් අඩුවන ප්‍රමාණය. ලාභ ගිණුම හර වෙන්නේ මොන ප්‍රමාණයද? ඒක තිබ්බොත් විතරයි. ඒක හැම වෙලේම හම්බෙනවද? මේක හැම වෙලේම හම්බෙන්නේ නැහැ. දෙවන වර අලාභය පළමු වර ලාභයට වඩා වැඩි නම් එම වැඩි ප්‍රමාණය පළමු වර ලාභයට වඩා අර දෙවන වර අලාභය වැඩි නම් අන්න ඒ චුට්ට තමයි ලාභ ගිණුමට යන්නේ. වැඩි නම් කියලා කිව්වේ ඒක. අදාළවත්කම් ගිණුම බැර වෙන්නේ දෙවන වර ප්‍රත්‍යාගනන අලාභය. ඒ කියන්නේ සම්පූර්ණ වටිනාකම. ඔය ගිණුම් ගත කරන එක තමයි අපි අර විස්තීර්ණ ආදායම් වල ඊට පස්සේ කොහෙද වෙනත් වියදම් වල එහෙම සටහන් කරේ. හරි. වත්කම් ගිණුම බැර වෙන එක තමයි ප්‍රත්‍යාගන අලාභය කියලා අපිට හම්බ වෙන්නේ. ඒක අපි ගාන හදද්දි හදන්න ඕනේ. හරි මම කියවනේ මෙතන මම ඒක දෙනවා. හැබැයි අපි සමාගම් ගාන හදද්දි ඒවා හදා ගන්න ඕනේ. ලාභයක්ද තියෙන්නේ අලාභයක්ද තියෙන්නේ කියන එක හදා ගන්න ඕනේ. හරිද? දැන් අපි යටින් පැහැදිලි කිරීම විස්තර කරලා ලියා ගමු. පාට හරි ඒ විදිහට තේරුම් ගන්න අවශ්‍ය නම් කියපු එක ඔක්කොම මතක තියාගන්න අමාරු නම් අපි විස්තර කරලා ලියනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ මොකද්ද? පළමු වර ලාභයක් තිබිලා දෙවන වර අලාභයක් තිබ්බොත් කොහොමද ගලපන්නේ කියලා. රයිට් අපි එහෙනම් දැන් ඒක පැහැදිලි කරගෙන ලියනවා. තරුවක් දාලා ලියන්න. දෙවන වර ප්‍රත්‍යාගන්න කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද මෙතන ප්‍රත්‍යාගන්න නිසා කෙලිම ලාභය අලාභය හරි ඌනතාවය අතිරික්තය හරි කියලා තමයි පාවිච්චි කරන්නේ. හරි. දෙවන වර අලාභය නිසා පළමු වර ලාභයෙන් අඩුවන ප්‍රමාණය ඔය උඩ අර හතර කියන එකට ටයිප් කරලා තියෙන පළමු වර විස්තීර්ණ ආදායම් ගිණුමට බැර කරන ප්‍රමාණයට සමාන අගයක්. ඒක තමයි මේ සරල භාෂාවෙන් කියන්නේ තේරෙන භාෂාවෙන්. හරි. දෙවන වර අලාභය නිසා පළමු වර ලාභයෙන් අඩුවන ප්‍රමාණය වෙනත් විස්තීරණ ආදායම් තුල
තුලින් කියලා දාමුකෝ. තුලින් අඩු කරන අතර අඩු කරන අතර අඩු කරන අතර ක්‍රමාවක් ඒකටම දාගත්තත් කමන්නේ වෙනම ලියුවත් කමන්නේ අඩු කරන අතර කියලා දාලා ඕන වෙනම ලියන්නත් පුළුවන්. ඒකටම දැම්මත් ගැටලුවක් නැත. හරි මම වෙනම ලියනවා. දෙවනවර අලාභය නිසා පළමුවර ලාභයෙන් අඩුවන ප්‍රමාණය වෙනත් විස්තීර්ණ ආදායම් තුලින් අඩු කරන අතර පළමුවර ලාභයට වඩා පළමුවර ලාභයට වඩා දෙවනවර අලාභය වැඩි නම් පළමුවර ලාභයට වඩා දෙවනවර අලාභය වැඩි නම් ඒ අතර වෙනස වෙනත් වියදම් තුල සටහන් කරයි. ඔන්න ඒ අතර වෙනස වෙනත් වියදම් තුල සටහන්. හරි එහෙනම් අපි යනවා ඊළඟ එකට. මොකක්ද ඊළඟ එක? පළමුවර අලාභයක් දෙවනවර ලාභයක් කියන එක ඉගෙන ගන්න යන්නේ. right. මේ වගේම ගණන් ටිකකින් ඉගෙනගෙන අපි ඊට පස්සේ ලියමු. 8 2026යි 3:31 අවසන් වර්ෂය සඳහා වර්ෂය තුලදී ඉඩම් ප්‍රත්‍යාගණනය තුලින් රුපියල් ලක්ෂ 2ක ලාභයක් නැත්තම් අතිරික්තයක් ලැබී ඇත. ඉඩම් පළමුවර ප්‍රත්‍යාගණනයේදී රුපියල් 1,50,000ක ඌනතාවයක් ලැබී ඇත. එන ඕන පළමුවර අලාභයක් දෙවනවර ලාභයක්. දාගන්නකෝ උද්දෘත ටික අර මේ උඩ කරා වගේම තමයි. මේකේ අනිත් පැත්ත දැන්. මේකේ අනිත් පැත්ත. හරි. ආයෙත් රූපය අඳිමු. ඇඳලා පැහැදිලි කරගමු. ලේසි. දැන් පළමුවර ඉරි ගහ ගන්න. දෙවනවර ලාභයේ අතිරික්තයයි පළමුවර උණතාවයයි කියන එකට. මොකද හැම වෙලේම පළමුවර තියෙන උත්තරයට ගැලපෙන්නයි දෙවනවර එක අපි ලියන්නේ. එහෙනම් අපි ආයෙත් අර විදිහටම රූට් මං අඳිනවා. එහෙනම්
පළමු වර ප්‍රත්‍යාගනය කරන්න ඇති පළමු වර ප්‍රත්‍යාගනය කරපුවාම මෙයාගේ වටිනාකම මොකක් වෙන්නේ නැද්ද 150කින් අඩු වෙන්න ඇති. හරි 150කින් අඩු වෙන්න ඇති. එතකොට මේ වත්කමේ වටිනාකම කොතෙන්ට එනවද? මේ මට්ටමට එනවා. පළමුවර ප්‍රත්‍යාගන්න අලාභයක් වෙනත් වේදන් වල ලියනවා. එතකොට ඔය 150 ඒගොල්ලෝ ලියන්න ඇති ඒක ලැබිච්ච අවුරුද්දේ හරි කවදා හරි කමක් නැහැ. ලැබුණ දවසක වෙනත් වේදන් වල 150 ලියන්න ඇති වියදමක් විදිහට. සාමාන්‍ය අපි එහෙමනේ කතා කරේ මුලදීනේ පළමුවර ප්‍රත්‍යාගන්න අලාභයක් වෙනත් වේදන් වල ලියනවා. ඒ කියන්නේ වියදමක්. වෙනත් වේදන් වල ලියනවා කියන්නේ ඒක වියදමක්. එහෙනම් මේ 150 ලියලා ඇති. එහෙම තියෙද්දී ආය ප්‍රත්‍යාගන්නේ කරාම මෙයාගේ වටිනාකම මොකක් වෙනවලුද? 200කින් වැඩි වෙනවලු. ඔන්න කතාව. දැන් ඉතින් ওই 200 හැදුන විදිය අපි කඩනවා. අර කලින් වගේම තමයි වෙනසක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? 200 උඩට යන්නේ කොහොමද? මෙන්න මේ අඩු වෙච්ච 150ත් වැඩි වෙනව නෙමෙයි. මෙතන ඉඳන්නේ කොහොම උඩට යන්නේ 200. එතකොට මේ අඩු වෙච්ච 150 ටික ටික මොකක් වෙනවද? වැඩි වෙනවා. හරි. එහෙනම් මේ 200 උඩට යද්දී මෙතනින් 150ක් වැඩි වෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව තව 50ක් මේ තව 50කුත් වැඩි වෙනවා. තව 50කුත් ඊට අමතරව වැඩි වෙනවා. එහෙනම් ඔන්න අපි 200 හැදුන විදිය කඩාගත්තා. 150ක් වැඩි වෙනවා වෙනම අර අඩු වෙච්ච 150ේ ඊට අමතරව තව 50ක් වැඩි වෙනවා. මේ අඩු වෙච්ච 150 වැඩි වෙලා තව 50ක් උඩට යනවා. හරි. රයිට්. දැන් කොහොමද ලියන්නේ? අර කලින් වගේමයි. දැන් කලින් 150 මෙන්න මේ 150 වියදමක් නේ. අයි පළවෙනි ඌනතාවයක් අපි වෙනත් වියදම් වල ලියන්නේ. එහෙනම් මෙයා මේ 150 පළමු වර සටහන් කරද්දි වෙනත් වියදම් වල ලියන්න ඇති. ඉඩම් ප්‍රත්‍යාගන්න ඌනතාවය කියලා ලියන්න ඇති. දැන් ඒ 150 මොකක් වෙලා තියෙනවද මේ? නැති වෙනවා මේ. උඩට යනවා කියන්නේ අඩු වෙච්ච 150 වැඩි වෙනවා කියන එක. එහෙනම් අඩු වෙච්ච 150 වැඩි වුණා කියලා අපි දැන් පෙන්වන්න ඕනේ. එහෙනම් එහෙම කරන්න අපි කරන්නේ වෙනත් වියදම් වලට ගිහිල්ලා ලියනවා ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය කියලා වියදම් වල ලියන්නේ වරහන් ඇතුලේ. වියදම් වල ධන ඉලක්කමක් විදිහට ලියුවොත් ඒක සාමාන්‍ය වියදමක් නේ. දැන් මෙතන පෙන්වන්න ඕනේ වියදම අඩු වුණා කියලානේ. මොකක් වුණා කියලාද පෙන්වන්නේ? අර අඩු වෙච්ච 150 අඩු වුණා. එතකොට එතන ඒ අඩු වෙච්ච 150 සාමාන්‍යයෙන් ලියන්නේ ධන ඉලක්කමක් විදිහටනේ පළමු වර ලියද්දි. එහෙනම් දෙවන වර එක සටහන් කරද්දී අපි වරහන් ඇතුළේ ලියනවා අර 150 වැඩි වුණා කියන එක පෙන්වන්න. හිමීට මේවා බලන්න පැටලෙයි ඔක්කොම එකපාර බලද්දී උනාට හිමීට ඉගෙන ගන්න. හරි සාමාන්‍යයෙන් මම මේක ෆිසිකල් පන්ති ඉගෙනනවා නම් එක දවසේ උගන්වන්නේ නැහැ. දවස් දෙකකට උගන්වන්නේ. ඒ කියන්නේ අර පළමු අර ලාභයක් දෙවන වර ඌනතාවයක් එක දවසක උගන්වනවා ඊළඟ දවසේ තමයි අනික උගන්වන්නේ. මෙතන එහෙම අපිට කරන්න බැරි නිසා අපි මෙහෙම කරනවා. මීට වෙලා අරන් තේරුම් ගන්න. මොකද වේගෙන් හදන්නත් හරියට තේරුම් අරන් ඉන්න එපා. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ අමතරව තියෙනවා තව 50ක්. අන්නේ අමතර 50 වෙනත් ආදායම් විස්තීර්ණ ආදායම් වල අපි සටහන් කරනවා. හරි අර උඩ එකේ අනිත් පැත්ත. ඒ කලින් ලිව්ව තැනම ඒ නැති වෙච්ච ප්‍රමාණය ලියනවා. එහෙනම් මොකද්ද මෙතන කරේ? ඔන්න හොඳට ඔලුවට දාගන්න කරපු දේ. දෙවනවර ප්‍රත්‍යාගණන ලාභය නිසා පළමුවර ප්‍රත්‍යාගණන අලාභයෙන් අඩු වෙන ප්‍රමාණය නැති වෙලා යන ප්‍රමාණය පළමුවර ප්‍රත්‍යාගණන අලාභය ලිව්ව තැන ලියන. මේ ගානේ 200ක් වැඩි වෙද්දී අර 150 අඩු වෙච්ච එකත් නැති වීගෙන යන්නේ. එතකොට ඒ ප්‍රමාණය ලියන. ඊට අමතරව යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය වෙනත් ස්ථිරණ ආදායම් වල ලියනවා. රයිට්. ඇඳ ගන්නකො රූපෙත් ඇඳන් දාගන්න. තව මේකට දෙකක් ගණන් හදනවා. හදලා අපි ලියනවා. හරි. අපි යනවා ඊළඟ ආට එනවා.
නම් 2026යි 3:31 දින යන්ත්‍ර දෙවනවර ප්‍රත්‍යාගණනය තුළින් රුපියල් 50,000ක අතිරික්තයක් නැත්නම් ලාභයක් ලැබුණි. මෙම යන්ත්‍ර පළමු වර ප්‍රත්‍යාගණනයේදී රුපියල් 40,000ක ඌනතාවයක් ලබා ඇත. හරි. ලියාගන්න දාගන්න උද්ෘතේ. හරි. දැන් අර රූපේ තනියම අඳින්න උත්සාහ කරන්න බලන්න. රූපේ තනියම අඳින්න උත්සාහ කරන්න බලන්න. මුලින්ම අඩු වුණා ඊට පස්සේ වැඩි වුණා කියන එක පෙන්න ගන්න ඇඳලා. ඊට පස්සේ ඒක කඩා ගන්න කෑලි වලට. හරි. ඔන්න මම අඳිනවා. මොකද්ද කියන්නේ? පළමු වර ඌනතාවයක්. එහෙනම් පළමු වර යම් මට්ටමක ඉස්සලා මේ වට්ටමක වත්කමේ වටිනාකම තියෙනවනේ. ඉඩමක් නම් ගැටලුවක් නැහැ පිරිවැය නැත්තම් ධාරණකයෙන් නම් තමයි අපි ෂය කරන්නේ. මේ ප්‍රත්‍යාගණනය කරන්නේ ධාරණකයට අදාළව. ඒව අමතක කරන්න එපා. මොකක් වෙනවද? පළමු වර ඌනතාවය වුණාම පල්ලට යනවා. කීයකින්ද පල්ලට යන්න ඕනේ? 40කි. 40කි. එහෙම ඉද්දී මෙන්න මෙතන ඉද්දී
ආයෙ ප්‍රත්‍යාගන්නේ කරනවලු මේ වත්කම. එහෙම ප්‍රත්‍යාගන්නේ කරපුවාම මෙයාගේ අගේ වැඩි වෙනවලු 50කින්. ඔන්න ඕක තමයි ඇඳ ගන්න ඕනේ. මම දාන 50යි කියලා දාගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. දැන් අපි ওই 50 දෙකට කඩනවා. කොහොමද දෙකට කඩන්නේ? මෙතන ඉඳන් වැඩි වෙද්දී අර 40 අඩු වෙච්ච එක මොකක් වෙලා තියෙනවද? අහපව් වැඩි වෙලා තියෙනවා. 40 අඩුවීම මොකක් වෙලා තියෙනවද? අහපව් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව ආයෙ වැඩි වෙලා තියෙනවනේ යම් ප්‍රමාණයක 50කින් වැඩි වෙන්නේ. එතකොට ආයෙ 10ක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් 50 ඇදුනේ කොහමද? මේ අඩු වෙච්ච 40 වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රමාණය ඊට අමතරව තව 10ක් වැඩි වෙනවා. මේ මෙතනින් එහාටත් කොටසක් තියෙනවනේ 50 කියපුවා. නම් ඔහොම තමයි හැදෙන්නේ. එහෙනම් කොහොමද සටහන් කරන්න ඕනේ? පළමු වර ප්‍රත්‍යාගන්න අලාභයේ අඩුවීම දෙවන වර ලාභය නිසා පළමු වර ප්‍රත්‍යාගන්න අලාභයේ අඩුවීම මොකක් කරන්න ඕනේද? පළමු වර ප්‍රත්‍යාගන්න අලාභය ලියන තැන වරහන් ඇතුලේ කියන අඩු කිරීමක් විදියට පෙන්වන්න ඕනේ. ආයෙත් කියනවා දෙවන වර ප්‍රත්‍යාගණන ලාභය නිසා පළමු වර ප්‍රත්‍යාගණනයේ අඩුවීමේ යම් ප්‍රමාණයක් තියෙනවද අඩු වෙලා නම් හරි. අන්න ඒ ප්‍රමාණය වෙනත් වියදම් වල වරහන් ඇතුළේ ලියනවා. එහෙනම් මේකේ 40ක් අඩු වෙලා 50ක් වැඩි වෙනවා. එහෙනම් 50 වැඩි වෙද්දී අර අඩු වෙච්ච 40ම නැති වෙලා යනවා. එහෙනම් වෙනත් වියදම් වල අපි ලියනවා ඉදම් ප්‍රත්‍යාගණන අතිරික්ත නැත්තම් ලාභ. කීයද වරහන් ඇතුළේ ලියන්නේ 40. ඒ වරහන් ඇතුළේ ලියන්නේ අතිරික්තයක් වුණාට වියදම් වලනේ ලියන්නේ. එතකොට වියදමක වරහන් ඇතුළේ ලියනවා කියන්නේ හරි. ඒක ලාභයට එකතු කරා හා සමානයි. ඊට අමතරව යම් ප්‍රමාණයක් තියෙනවා නම් වෙනත් ස්ථිර නාදයක් මුල් ලියන්න ඕන. ප්‍රත්‍යාගණන කාට හරි මතක නැත්තම් කරන විදිහ වීඩියෝ එක තාම මම අයින් කරලා නැහැ. Zoom link එක තියෙනවා බලන්න. හරි. අන්තිම එක. 10. මේ ගානක්ම ගමු. මේකම ගන්නවා. ඉලක්කම් වෙනස් කරන්න 2026 3:31 දින යන්ත්‍ර දෙවන වරට යන්ත්‍රනේ මෙතන මම ඉඩම් කියලා දැම්මේ. sorry මේක යන්ත්‍ර. 2026 3:31 දින යන්ත්‍ර දෙවන වර ප්‍රත්‍යාගනය කිරීම තුළින් 50,000ක අතිරික්තයක් ලැබුණි. මෙම යන්ත්‍ර පළමු වර ප්‍රත්‍යාගනයේදී 75,000ක ඌනතාවයක් ලබා ඇත. අන්තිම එක. හරි. දාගන්න උද්දුතෙක්. දාලා රූපයන් ඉන්න බලන්න.
දාලා රූපය හඳින්න. රයිට්. මොකද වෙන්නේ? පළමු වර ප්‍රත්‍යාගන්නයකදී ඌනතාවයක් තියෙනවලු 75. එහෙනම් මේ වගේ ඉඳන් මේ වගේ තැනකට පල්ලට යන්න ඇති කීයකින්ද? 75000කින්. එහෙම ඉද්දී දෙවන වර ප්‍රත්‍යාගන්නය කරලා තියෙනවලු 50ක අතිරික්තයක් ලැබුණා. එහෙනම් දැන් පළමු වර ප්‍රත්‍යාගන්නය කරාට පස්සේ ඉන්නේ මෙතනනේ. කොතනින් ඉන්නේ? එහෙනම් එතන ඉඳන් උඩට යනවා කීයක්ද? 50ක්. මොනනම් දාන 50 දාන්න නැත්නම් 50 දාන්න. රයිට්. දැන් මොකද වෙලා තියෙන්නේ? කොහොමද අපි ලියන්න ඕනේ? පළමු වර ප්‍රත්‍යාගණන අලාභයේ අහිමි වෙන ප්‍රමාණය හොයාගන්න. එනම් පළමු වර ප්‍රත්‍යාගණන අලාභය අහිමි වෙන්නේ කීයක්මද? 50ක් විතරයි. පළමු වර ප්‍රත්‍යාගණන අලාභය අහිමි වෙන්නේ කීයක් විතරද? 50ක් විතරයි. ඒ කියන්නේ අර 75 අඩු වුණා උඩට ආයේ 50ක් යනවා. එහෙනම් 75 අඩු වෙලා ආයේ 50ක් වැඩි වෙද්දී 75න් 50ක් විතරයි නැති වෙලා ගිහින් තියෙන්නේ. එහෙනම් පළමු වර ප්‍රත්‍යාගණන අලාභය ලිව්ව තැනම අපි ලියනවා මොකක් කියලාද? ඒ අහිමි වීම යන්ත්‍ර ප්‍රත්‍යාගණන අතිරික්තය වරහන් ඇතුලේ ලියන්නේ 50. මොකද කලින් වියදමක් විදියට 75ක් අඩු කරන්න ඇති. දැන් ඒ අඩු වෙච්ච 75න් 50 නැති වෙලා යනවා. දැන් වියදමක්නේ අඩු කරේ. ඒ හින්දා අපි වියදම් වලින් අයින් කරලා දානවා. ඊටු ඉතින් 25ක් කතාවක් නෑ. මොකද 75 පයින්න ඕනේ වෙනත් විස්තීර්ණ ආදායම් වලට යන්න. එහෙනම් ඔන්න ඔච්චරයි පළමු වර අලාභයක් දෙවන වර ලාභයක් තිබ්බහම ප්‍රත්‍යාගණනය කරද්දි වෙන්නේ. හරි. දැන් අපි යනවා ටියුට් එකට ගිහිල්ලා දිත්ත සටහන ලියලා පැහැදිලි කිරීම සරලව ලියා ගන්නවා. ඔන්න එහෙනම් 100ට 100ක්ම දැන් සංකල්පනාත්මක රාමෝ ටියුට් එක ඉවරයි. මොකද මේ කොටස මෙන්න මේ කාරණා දෙක විතරක් මම ඉතුරු කරද්දි. එහෙනම් තුන්වෙනි කොටසේ තමයි ඒක තියෙන්නේ. පළමු වර ප්‍රත්‍යාගන්න ගිනුම් අලාභයක් ලැබුව වත්කම් දෙවන වර ප්‍රත්‍යාගනයේදී ලාභයක් ලැබුවේ නම්. එතන ගිනුම් කියන වචනේ කපලා දාන්න. දෙවනවා පළමු වර ප්‍රත්‍යාගන අලාභයක් ලැබුව වත්කම්. මේක අදාළ නැහැ. රයිට්. විධිමත් විදිහට දාලා තියෙනවා පළමු වර ලාභ ගිණුමට හර කර තිබූ ප්‍රමාණය මේවා අපි සරලව ඔය කතාව ලියා ගන්නවා. ඊට කලින් අපි දිත්ත සටහන ලියනවා. මම ලිව්වට පස්සේ ලියන්න මොකද වරහන් ඇතුළෙත් අර කලින් වගේම අපි ලියන නිසා. හරි. හෝ මේ තියෙන වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම හෝ ප්‍රත්‍යාගන සංචිත කම ඉස්සරහට ගන්නකො නැත්නම් ඔක පටල ගන්න. බැර. එහෙනම් දෙවන වර ප්‍රත්‍යාගණන ලාභයක් පළමු වර ප්‍රත්‍යාගණන අලාභයක් තියෙද්දි මෙන්න මෙහෙම තමයි ගිණුම් ගත කරන්නේ. කොහොමද? අදාළ වත්කම් ගිණුම හර. ඇයි මේ වත්කම් ලාභයක් ලබද්දි වත්කම් ගිණුම හර වෙන්න එපා ප්‍රත්‍යාගණනය කරලා ලාභයක් ලබද්දි. ලාභ ගිණුම බැර වෙනත් විස්තීර්ණ ආදායම් නැත්නම් ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර වෙනවා. මොන ප්‍රමාණද කියලා දැන් අපි වරහන් ඇතුළේ ලියනවා. රයිට්. අදාළ වත්කම් ගිණුම හර වෙන්නේ ප්‍රත්‍යාගන්න ලාභය. දෙවන වර ප්‍රත්‍යාගන්න ලාභය.
හරි. දෙවන වර ප්‍රත්‍යාගන්න ලාභේ. ලාභ ගිණුම හර වෙන්නේ මොන ප්‍රමාණයද? ලාභ ගිණුම බැර වෙන්නේ මොන ප්‍රමාණයද? ඔය ලාභ ගිණුම බැර කරනවා කියන්නේ අර වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්නේ නැති වෙනත් වියදම් වල ලියන කොටස. වෙනත් වියදම් වල වරහන් ඇතුළේ ලියන්නේ ඒ කොටස. හරි. අඩු කරලා ලියන්නේ ලාභ ගිණුමේ තියෙන හර ශේෂයක්. හර බැර පැත්තේ දෙකම තියෙනවා. ලාභ ගිණුම කියන ආදායම් වියදම් ගිණුමක්. එතකොට හර ශේෂිකුත් තියෙනවා බැර පැත්තක් තියෙනවා. මොකද ආදායම් ලියන්නේ හර පැත්තේ ලාභ ගිණුමේ වියදම් ලියන්නේ බැර පැත්ත. ආදායම් ලියන්නේ sorry. වියදම් ලියන්නේ හර පැත්තේ ආදායම් ලියන්නේ බැර පැත්තේ. හරිද? එතකොට ඒකට මෙහෙම ශේෂයක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද ඒක ආදායම් වියදම් ගිණුමක් හර පැත්තෙත් ලියනවා බැර පැත්තෙත් ලියනවා. සාමාන්‍යයෙන් අපි මේක හර පැත්තෙන් ලියන්නේ වියදමක් විදිහටනේ ප්‍රත්‍යාගන ලාභ. එහෙනම් බැර කරනවා කියන්නේ ආදායමක් විදිහට නෙමෙයි මෙතන ගන්නෙ. වියදමක අඩුවීමක් නිසා තමයි මෙතන ලාභ ගිණුම බැර කියලා කියන්නේ. නැතුව ආදායමක් නෙමෙයි. හරි වියදමක් අඩුවීමක් තමයි මේ චුට්ටෙන් පෙන්눔 කරන්නේ. එහෙනම් මොන ප්‍රමාණයද අපි වෙනත් වියදම් වල ලිව්වේ? මොන ප්‍රමාණද ලිව්වේ? දෙවන වර ලාභය නිසා පළමු වර අලාභයෙහි අඩුවන ප්‍රමාණය. දෙවන වර ලාභය නිසා පළමු වර අලාභයෙහි අඩුවන ප්‍රමාණය. අපි එහෙමනේ ලිව්වේ. දෙවන වර ලාභය නිසා පළමු වර අලාභයෙහි අඩුවන ප්‍රමාණය. වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමේ ලියන්නේ නැත්නම් අර වෙනත් විස්තීර්ණ ආදායම් කියන කොටසේ ලියන්නේ මොන ප්‍රමාණයද? දෙවන වර ලාභය පළමු වර අලාභයට වඩා වැඩි නම් ඒ අතර වෙනස. දෙවන වර ලාභය පළමු වර අලාභයට වඩා වැඩි නම් මේ අතර වෙනස. හරි. දැන් අපි තේරෙන භාෂාවෙන් ලියා ගන්නවා අර වාර්තා කරන විදිය කලින් වගේ. එහෙනම් ලියනවා යටි ලියා ගන්න. දෙවන වර ලාභය නිසා ප්‍රත්‍යාගන්න නෑ. මම මෙතන ප්‍රත්‍යාගන්න කියන වචන පාවිච්චි කරන්නේ නැත්තේ ප්‍රත්‍යාගන්න කොටස ලියන නිසා. දෙවන වර ලාභය නිසා පළමු වර අලාභයේ අඩුවන ප්‍රමාණය වෙනත් වියදම් තුල අඩු කරන අතර. අඩු කරන අතර කියන්නේ වරහන් ඇතුලේ ලියනවා කියන එක. ඒකටම ලියුවත් එකයි වෙනම ලියුවත් එකයි. අඩු කරන අතර. අතර. දෙවන වර ලාභය පළමු වර අලාභයට වඩා
වැඩි නම් ඒ අතර වෙනස වෙනත් විස්තීර්ණ ආදායම් තුල සටහන් කරයි. එහෙනම් ඔන්න ඔය කියපු කතන්දර ටික තමයි ඔය ලියවේ. හොඳට බලාගන්න ආයෙ බලන්න. මොකද විභාගෙට අනිවාර්යෙන්ම ප්‍රත්‍යාගණන අහනවාම තමයි. හරිද? විශේෂයෙන්ම ඔය පළමු වර ලාභයක් දෙවන වර අලාභයක්, පළමු වර අලාභයක් දෙවන වර ලාභයක්. අනික්ව අහන්නේ කියන්නේ වැඩිපුරම අහන්නේ ඔය කාරණා දෙක. අනික්වත් අහන්න පුළුවන් අහලත් තියෙනවා. ඉතින් ඔක්කොම බලාගන්න. මොකද අනිත් ඒවා ලොකු බරක් නෑ. මෙන්න මේ දෙක තමයි හොඳට බලාගන්න ඕනේ. රයිට්. එහෙනම් අදට ඔච්චරයි. අපි ඊළඟ දවසේ සමාගම් අවසාන ගිණුම් මූල්‍ය වාර්තා පිළියෙල කරන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් තිබුණොත් අහන්න.